කකුළු හදන හැටි කියලා දෙනවා. ඉස්සෙල්ලාම මැටි වන්දා ලිපේ තියලා ඒකට ගෙදර හිඳවගත්ත පොල් තෙල් හරි කඩෙන් පොල් තෙල් හරි ගන්න. මම නම් දාන්නේ ගෙදර හිඳවගත්ත පොල් තෙල්. ඉස්සෙල්ලාම තෙල් ටික රත් වෙනකොට කරපිංචා දානවා. පම්පේ දානවා. උගුරු සුදු ලුණු බැදීගෙන එනකොට අම්මිරිස් දානවා. දීලි ලුණු දානවා. මේක බැදීගෙන එනකොට රන්වන් පාටට ලුණු හමනවා. ඉංග්‍රීසි කුඩු මේසෑන්දක් එක් කරනවා. තුන පහ දානවා. පහ ස්වල්පයක් දානවා. ඊට පස්සේ කකුළු ටික එකතු කර ගන්නවා. කකුළු ගෑම් 250ක් විතර තමයි මම ගත්තේ. සුද්ධ කරන විදිය මම පස්සේ වීඩියෝ එකක් දාන්නම්. ලුණු එකතු කරනවා. ඔයාලට තියෙනවා නම් මුහුණු ගකොලක් දැම්මට කමක් නැහැ. ටිකිරි කෝප්පයක් විතර එකතු කරනවා. කකුළු වැහෙන ප්‍රමාණයට. එන්ජිනේ පැහිගෙන එනකොට තමයි මම ගම්බිරිස් එකතු කරන්නේ. එතකොට ගම්බිරිස් වල ගුණ අඩු වෙන්නේ නැහැ. දැන් ඔන්න කකුළුව වෑංජනේ පැහිගෙන ඉන්නේ. සුවඳක් එනවා. දැන් කකුළු වෑංජනේ හොඳට තැඹිලා තියෙන්නේ. දැන් තියෙන්නේ ලිපෙන් බා ගන්න. මේ ආකාරයට තමයි කකුළු වෑංජනේ හැදෙන්නේ.